ඔටෝමොබයිල් ප්‍රෝග්‍රෑමින් ගැන ඉගෙන ගන්න විස්තර දැනගන්න ආපු ඔයාලට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඉතින් මෙතනදී ඔටෝමොබයිල් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එක ගත්තොත් අපි කොටස් 5කට බෙදනවා. මේක ඔඩෝමීටර් ප්‍රෝග්‍රෑමින්, ECU ප්‍රෝග්‍රෑමින්, key ප්‍රෝග්‍රෑමින්, Wagoner battery ප්‍රෝග්‍රෑමින්, ඒ වගේම airbag crash data කියන මොඩියුල්ස් 5 යටතේ තමයි අපි මේ කෝස් එක කතා කරන්නේ. ඉතින් ඔඩෝමීටර් ෆ්ලෑෂින් කියන සබ්ජෙක්ට් එක යටතේ අපි කතා කරනවා ඩිජිටල් මීටර් එක. ඩිජිටල් මීටර් එක ප්‍රෝග්‍රෑම් එකක තියෙන ප්‍රශ්න දෝෂ නිරාකරණය කරන හැටි. ඉතින් මේකට අවශ්‍ය කරන tools, softwares මේ හැම දෙයක්ම practically අපි මේක ඇතුලේ කතා කරනවා. ඊළඟට ECM programming ගැන ගත්තොත් වාහනයක engine control module එකක නැත්නම් power train control module එකක තියෙන DPF, AdBlue, EGR, diagnostic trouble code මෙන්න මේ වගේ තියෙන changes කරන හැටි, edit කරන හැටි, ඒ වගේම performance tune කරන්න කාට හරි අවශ්‍ය කරනවා නම් මේ දේවල් කරන හැටි කතා කරනවා. ඉතින් ECM එකක් මාරු කරොත් ECM එකක් ක්ලෝන් කරන හැටි, immobilizer පැත්ත මේ හැම දෙයකම තියෙන programming side එක මෙතනදී අපි practically ඔයගොල්ලන්ට මේකේ අත්හදා බලන්න දෙනවා. ඊළඟ තමයි අපි key programming. වාහනයක තියෙන smart key එකක්, transponder type blade key එකක් මේකක වාහනයකට යතුරක් add කරන විදිහ, එහෙම නැත්නම් වාහනයක යතුරු නැති වුණොත් ඒවා කොහොමද අපි අලුතෙන්ම යතුරක් ප්‍රෝග්‍රෑම් කරන්න අපි ඒකට කියනවා all key loss කියලා. මෙන්න මේවා කරන විදිහ තමයි මේ key programming module එකට අපි කතා කරන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන tools වෙනම තියෙනවා, tricks ටිකක් තියෙනවා, කරන විදි ටිකක් තියෙනවා. මේ දේවල් practically අපි මේ module එකේදී ඔයගොල්ලන්ට කතා කරනවා. ඊළඟ තමයි අපේ airbag crash data. වාහනයක accident වුණාට පස්සේ airbag module එක ඇතුලේ ගබඩා වෙන මේ ස්ථිර මතකය තමයි මේ crash data එක කියලා කියන්නේ. ඉතින් මේක reset කරන හැටි තමයි අපි කතා කරන්නේ. ඒකට අවශ්‍ය කරන ඒකෙදි අවශ්‍ය කරන tools තියෙනවා, softwares තියෙනවා. මේක reset කරන විදි ටිකක් තියෙනවා. මේ දේවල් අපි practically ඔයගොල්ලන්ට කතා කරනවා. ඊළඟ තමයි Wagoner battery programming කියන එක. අතර මේක අපි Denso idle auto idle stop battery programming විදිහට කතා කරනවා. ඉතින් Wagoner එකෙන් ඔබට ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලන්ට awareness එකක් දෙනවා. අද වෙනකොට ලෝකෙ තියෙන lithium ion battery ගොඩාක් තියෙනවා. ඔය Audi Volkswagen වගේ වාහනවල මේ වගේ තියෙන program reset කරන්න අවශ්‍ය කරන tools ඒ ක්‍රම උපායම් මොනවද කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. ඉතින් සාමාන්‍ය automobile electronics පැත්තට එන කෙනෙක්ට වැදගත් වෙන EEPROM microcontrollers ගැන පුළුල් අවබෝධයක් මේ program එකේදී දෙනවා. ඉතින් මේක practically ඔයගොල්ලන්ට microcontrollers ಜಾති විශාල ප්‍රමාණයක් read write කරන්න අවස්ථාව උදා වෙනවා. EEPROM විශාල ප්‍රමාණයක් read කරන්න, write කරන්න, change කරන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම tools ගොඩක් iProc, CG100, KTAG, PCM Flash, Total Access, ECU Flash වගේ tools ගොඩක් ප්‍රමාණයක් මේකදී ඔයගොල්ලන්ට අත්හදා බලන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක කරන ඔයගොල්ලන්ට ඉතා වටිනා සහතිකයක් හම්බ වෙනවා. මේක TVC එකේ approved. එහෙම නැත්නම් ත්‍ෘතික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ අනුමත සහතිකයක් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. ඉතින් මේ සහතිකය හම්බ වෙන්නේ අපේ online class එකට නෙමෙයි, අපේ physical class එකට. ඉතින් online class එකක් කරන කට්ටියටත් මේක course එක මේ විදිහටම යනවා. ඒගොල්ලන්ටත් අපේ OBD Academy මගින් පිරිනමන වටිනා සහතික පත්‍රයක් හම්බ වෙනවා. ඉතින් මේ course එක අපි තීරණය කරලා තියෙන්නේ බේසික් එකේ ඉඳන් ඇඩ්වාන්ස් මට්ටමට යනකම්. ඉතින් ඔටෝමොබයිල් කරන කෙනෙක් නම් ඔයගොල්ලන්ට ඉස්සරහා ලෝකේ ජය ගන්න අනිවාර්යයෙන්ම ඔටෝමොබයිල් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේකෙදි තියෙන මූලික දේවල් සියලුම දේවල් අපි ඔයගොල්ලන්ට ඉතා සරලව කෙටියෙන් සහ සවිස්තරාත්මකව ප්‍රායෝගිකව කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා වැඩි විස්තර දැනගන්න අවශ්‍ය කරනවා නම් අපේ apply now button එක ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ විස්තර ටික දෙන්න අපේ ටීම් එකේ එක්කෙනෙක් ඔයාලට කතා කරලා සම්පූර්ණ විස්තර ටික ලබා දෙයි.